හෙලෝ කොමල්ලා කොහොමද ඔයාලට? අද අපි යන්නේ පහුගිය දවස්වල වයිරල් ගිය ජපනීස් චීස් කේක් එක හදන්න. මේකේ ඔරිජිනල් රෙසිපි එකේ ඒගොල්ලෝ යූස් කරන්නේ බිස්කොෆ් බිස්කට්ස්. හැබැයි මට ඒක හොයාගන්න බැරි වෙච්ච නිසා මම මංචි බර්බන් එකයි මිල්ක් ෂෝට් බිස්කටුයි තමයි මේකට පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ බිස්කට් වර්ග දෙකෙන් චීස් කේක් දෙකක් තමයි හදන්නේ. ඉස්සෙල්ලාම හදා ගන්නවා මංචි බර්බන් එක පාවිච්චි කරලා. ඉතින් මේකෙදි මම මේ බෝල් එකේ අඩියට මංචි බර්බන් බිස්කට් දෙකක් කුඩු කරලා දාගත්තා. ඊට පස්සේ මම කරන්නේ ග්‍රීක් යෝගට් එකේ කොටසක් මේකට දාගන්න එක. මම ඇත්තටම දන්නේ නැහැ බිස්කොෆ් බිස්කට් එක පාවිච්චි කරලා මේක හැදුවට පස්සේ මේකෙන රස ගැන. හැබැයි මම ඔයාලට කියන්නම් මංචි බර්බන් එකයි මිල්ක් ෂෝට් බිස්කට් එකෙනුයි මේකේ එන රස කොහොමද කියලා. එතකොට ඔයාලට ගෙදරදීම හරි මේක හදලා බලන්න පුළුවන්. ඉතින් මම දැන් ග්‍රීක් යෝගට් එක මේකට ඇඩ් කරගන්නවා. මේකට මම ලොකු ලේයර් එකක් දාන්නේ නැහැ. මේකෙන් භාගයක් වගේ තමයි බෝල් එකට මම ඇඩ් කරගන්නේ. දැන් අපි මේ විදිහට මේකට බිස්කට් ටික දාගන්නවා. දැන් ආයෙත් මම ග්‍රීක් යෝගට් අරගෙන මේ බිස්කට් ටික වැහෙන්න දාගන්නවා. මේ විදිහට දාගත්තට පස්සේ මම මේකේ උඩට මයිලෝ කුඩු දාගන්නවා. මේ වගේ පෙනුමක් තමයි එන්නේ අපි හදාගත්තු චොක්ලට් චීස් කේක් එකේ. ඉතින් ඊළඟට අපි හදන්න යනවා මිල්ක් ෂෝට් බිස්කට් දාලා හදන්න යන චීස් කේක් එක. මේකත් අර විදිහටම මම බිස්කට් දෙකක් අරගෙන කුඩු කරලා මේ බෝල් එකේ යටට දාගන්නවා. ඊළඟට කලින් එක හදාගත් විදිහටම ඉතුරු ග්‍රීක් යෝගට් ටික මම මේකට දාගන්නවා. දැන් අපි මේකට මිල්ක් ෂෝට් බිස්කට් ටික ඇඩ් කරගන්නවා. මම නම් මේකෙදි පැකට් එකම ඇඩ් කරා. බිස්කට් වැඩි වෙන තරමට මේක රසයි. ඊට පස්සේ ආයෙත් මේ ටික වැහෙන්න ඉතුරු වෙච්ච ග්‍රීක් යෝගට් ටික මම මේක උඩට දාගන්නවා. මම වැඩිපුර ස්ට්‍රෝබෙරි චීස් කේක් වලට කැමති නිසා මම මේක උඩට දාන ස්ට්‍රෝබෙරි ජෑම් එකක් හදාගත්තා. මේක පොඩ්ඩක් දියාරුවට තමයි මම හදාගත්තේ. මේක හදාගනිද්දි මම ස්ට්‍රෝබෙරි ගෙඩි 4ක් පොඩියට කපාගෙන ඒ ටික වැහින්න සීනි දාගෙන ඒ ප්‍රමාණයටම වතුර දාගෙන මේක රත් කරා. රත් කරලා මේ වගේ දියාරුවට ජෑම් එකක් හදාගත්තා. ඇත්තට මේ ජෑම් එක හදාගත්තු ජෑම් එක මං හිතුවටත් වඩා හරිම රසයි. ඉතින් මේ පොඩි වීඩියෝ ක්ලිප් එකෙන් පෙන්නන්නේ මම මේ ජෑම් එක හදාගනිද්දී ගත්ත පොඩි වීඩියෝ කෑල්ලක්. ඉතින් මේක මේ විදියට බුබුලු දාලා නඩද්දි මම ලිප ඕෆ් කරලා අරගෙන මේක නිවෙන්න තියලා තමයි අරකට ඇඩ් කරේ.
ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු චොක්ලට් සහ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂෝට් චීස් කේක් එක. ඊට පස්සේ අපි මේක ෆ්‍රිජ් එකට දාලා පැය 12ක් තියෙනවා. පැය 12ක් මේක ෆ්‍රිජ් එකේ තියලා අරගෙන අපි බලමු මේකේ රස කොහොමද කියලා. මේ තියෙන්නේ පැය 12කට පස්සේ අපි එළියට ගත්තු අපි හදාගත්තු චීස් කේක් දෙක. මුලින්ම මම චොක්ලට් එක තමයි බැලුවේ. මේක පොඩ්ඩක් හිතුවට වඩා ඝනයි. මේකේ කූල් එක පොඩ්ඩක් අඩු වෙද්දි මේකේ අර තිබ්බ මේ තද ගතිය අඩු වුණා. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂෝට් එක. මේක මාරම සොෆ්ට්. ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එකෙනුත් පේනවා වගේ මේක ඇත්තටම මාරම සොෆ්ට්. දැන් අපේ ටේස්ට් ටෙස්ටින් එක මම මුලින්ම කෑව චොක්ලට් එක මේකට නම් මම ඇත්තටම කැමති වුණේ නැහැ. මොකද මේකේ පොඩි තිත්ත රසක් වගේ ආවා. සමහරවිට මයිලෝ ඇඩ් කරපු නිසා වෙන්නේ නැති. දැන් මම ස්ට්‍රෝබෙරි එක කන්නේ. මේක නම් ඇත්තටම පුදුම රසක් තියෙන්නේ. ඇත්තටම චීස් කේක් එකක් කනවා වගේ රසක් මට දැනුනේ. ඉතින් මේක ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම චොක්ලට් එකට නම් එච්චර කැමති නෑ. හැබැයි මේක ඔයාලා ගෙදරදී හදලා බලන්න. ඔයාලත් ගොඩක් ආස වෙයි. අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ආයි තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් බයි.